අදත් මෙතනින් එහාට අපි මෙතනදී ප්‍රතිපත්තිමය වශයෙන් මොකද්ද කර යුත්තේ කියන එක සාකච්ඡා කරන්න ඉඩක් දෙන්නේ නැත්නම් තවත් මේ මොහොත ඊටම තීර්ණාත්මක මොහොතක්. මේ වන විට ශ්‍රී ලංකාව තනිකර මල සොහොන් ගයක් වගේ මිනිස්සු තැන් වල වැටිලා පාරවල් නාය ගිහිල්ලා අම්මා තාත්තා හිමුණු ළමයින්ගේ විලාපවල් තමන්ගේ නෑදෑ හිතමිතුරන්ට මොකද උනේ කියලා හොයන්න බැරි තත්වයකට මේ රටේ මිනිස්සු පත් වෙලා මේක තනිකර විවසනයක්. මේ විවසනය අස්සේ මේකේ දේශපාලන වාසි දේශපාලන ප්‍රශ්න දේශපාලන ඇරියස් කවර් කරන්න හදනව නම් ඒ තරම් තුච්ච නිහීන ක්‍රියාවක් තවක් නැහැ. සමහර මිනිස්සු පරණ වොයිස් කට් අරගෙන දීපික එදා හැමයි කර දැන් මෙහෙමයි කියලා කතා හදනවා. හැබැයි එකක් හොඳට මතක තියාගන්න. ජයිපේ මොන විවේචනය කරත් උන්ගේ කාඩර් එක උන්ගේ රතුදරුව බස්සලා ආණ්ඩුවට සහායක් වුණා. යන්න පුළුවන් හැම තැනටම ගියා. අත ගන්න පුළුවන් හැම කුණුවක් වුණ අත ගෑවා. මතක ඇදෙන සුනාමි වෙලාවේ ගාල්ල ඉඳලා කොළඹ කළුතර දක්වා තිබිච්ච මට මතක නැහැ රේල් පාර සම්පූර්ණයෙන් අලුත් වැඩියා කරා. ඒ උන්ගේ මහන්සියෙන් උන්ගේ දහඩේ ශක්තියෙන් උන් කී හිටියේ නෑ විවේචන විතරක් නේ උන් මිනිස්සු වැඩ කරා. හැබැයි දැන් ඉන්න විපක්ෂේ අද බොළඳ අඥාන මේ පාලකයන් උන් කරපු විදිහට කරන්නලු. හත්වලා මේ උන් කරපු විදිහට කරා නම් මේ රට තවත් වැටෙනවා. ඉතිහාසයේ පළමු වතාවට තමයි රාජ්‍ය නායකයා එයාට වෙන් කරපු ගුවන් යානා තුන දෙන්නේ. එදා මං ඊයේ පෙරේද ඇහුවා ගුවන් හමුදා සමාජිකයෙක්ගෙන් එදා මෙදා තුර ඉතිහාසයේ කිසිම අවස්ථාවක ජනාධිපතිරට වෙන් කරපු ගුවන් යානා ටික දීලා නැහැ. ඒව සැප පහසුවට අනෙක් ඒවාට වැඩිය හැම දෙයක්ම නවීකරණය කරලා තිබුණු ගුවන් යානා අනිත් ඒවා ගැන බැලුවෙම නැහැ ගන්නලු. ඉතින් මෙහෙම තත්ත්වයකදී අද පාර්ලිමේන්තුවේ මහ අසික්කිත නොහොබිනා තුච්ච වැඩක් වෙනවා. කබීර් හෂීම් මන්ත්‍රීතුමා ඉල්ලනවා අද දවසේ විපක්ෂ නියෝජනය කරමින් ඔහු ඉල්ලනවා අද දවසේ විවාදයක් මිනිස්සු හතරතෙන් මැරිලා කන්න බොන්න නැහැ. මේක මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන විපක්ෂයට දැන් මොකද්ද මේ ඕන වෙලා තියෙන්නේ කියලා. එයාලට ඕන දිලිත් ජයවීරගේ අර රෙනෝල් සිල්ලගේ ටීවී එකට එයාලගේ වොයිස් කට් එක දාගන්න. ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු කිසිවෙක් නැතිකොට යාලා පාළුගේ වළම් බිඳින තත්ත්වයට පාර්ලිමේන්තු අර ගුබ්බෑම තියාගන්න හදන්නේ මිනිස්සු වෛර කරනව තෙන්ට අන්නේ වෛර කරන තැන මිනිස්සු හිතනවා ඊට පස්සේ ආණ්ඩු පක්ෂෙන් තමයි මේක දැන් මේ පටන් ගත්තේ කියලා. අන්න ඒ තුප්පහි වැඩේ කරන්න තමයි මේක හැදුවේ. ආණ්ඩු පක්ෂයෙන් කරපු ප්‍රඥාවන්ත වැඩක් තමයි මේ මොහොතේදී අන්න ඒ විවාදය කල් දමාගත් එක. දැන් යන්න ගමකට විපක්ෂයේ මන්ත්‍රීතුමනි ඔයාලා මේ තුත්ත දේශපාලනය කරන්න එපා. ජයප්‍ර කලා වගේ රතුතරු හරි ඔයාලගේ මොන තරුවක් හරි බස්සලා මේ වෙලාවේ පාරවල් ටික සුද්ධ කරන්න පාරවල් ටික හදන්න මිනිස්සුන්ට කන්න බොන්න ගිහින් දෙන්න. දකුණේ මිනිස්සු එකතු වෙලා කෑම එකතු කරනවා. මිනිස්සුන්ට යවනවා. බලත් ඒකට හයියක් වෙන්න මේක කකුලෙන් අදින්න එපා. මේක තනිකර විවසනයක්. මේ විවසනයේදී ලාභ ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්නවනම් තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න තමන් මේ මොකද්ද කරන්න කියන එක. ආණ්ඩු බලය ගනිල්ලා මේක තනතුරු තානාන්තර මේ ජයපේ මිනිස්සුන්ට වැදගත් නෑ. උන් දැනටවත් ඒ තනතුරුෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් ගන්න නෑ. කිසිම മന്ത്രി කෙනෙක් තමන්ගේ කිසිම වැඩිපුර වරප්‍රසාදයක් නැතුව වැඩ කරන මිනිස්සු. ගමේ ප්‍රාදේශ සභාවට ගිහින් බලන්න ওই മന്ത്രിලා කිසිම පඩියක් ගන්න නෑ. උදේ රැයක් දවල් නැතුව උන් වැඩ. ඉතින් උන්ට මේක තනිකර කටුකොටුන්නා. උඹලා මේකෙන් සැපගත්ත වගේ උන් මේක සැප ගන්න නෑ. උඹලා ගනිල්ල මේක. ඒක ප්‍රශ්නයක් නෑ. උඹලා මිනිස්සුන්ගේ චන්ද්‍රගෙන මේක ගනිල්ල. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ බොරු මඩ අවලාද මේක නගන්න එපා. මේකා කියන විදිහට මුම් මේ හැලි දානවා කලින් කිව්වා හරේ මෙහෙ කිව්වා කියලා. හැබැයි මේක මේ දෙරනේ කලදුටයි චතුරටයි කනට කරලා කිව්ව දෙයක් වෙන්න පුළුවන්. මොකද එදා ඒ වැඩතරන අපිත් බැලුවනේ. ඒ වැඩතරනේ කොතනකවත් කියන්නේ මේ සා විශාල විනාශයක් වෙනවා කියලා. මේ අධ්‍යක්ෂතුමා මේක රේකී අමාත්‍යංශයට හෝ රජයේ කුමන හෝ ආයතනයකට මේ පිළිබඳව රාජකාරී වශයෙන් දන්වලා තියෙනවද කියලා කටුවටට හරි WhatsApp එකට හරි මොකක් හරි ලෙවිල්ලක් පෙන්වන්න කියන්නේ. ඔහු නෑ. එහෙනම් තොපි මේක මේ නොවැම්බර් 12 වෙනිදා කිව්වා කියා මෙතන වැල්ලෙන් හදන්නේ අර මිනිස්සු බලන්නේ නැති පුජ්ජිරි channel එකක ගිය රටේ මිනිස්සු 500ක්වත් බලන්නේ නැති වෙලාවක ගිය චූටි වැඩසටහනක පොඩි ක්ලිප් එකක් අරගෙන ප්ලස්ට කලින් මේක කිව්වා යම්පචන් ගෝලිය මෙහෙම කිව්වා ටිකක් මේ නම්පචන් ගන්න එපා මේක එහෙම දෙයක් නෙවෙයි මුන් කොහොමත් මේ වගේ කාලගුණ දෙපාර්තමේන්තුව කියන්නේ මුන් අනාවකි මුන් කියන විදියට කලින් මේ ගංගාවල් මේවා හිස් කරා නම් කරුමිටනේ මේක ආවේ නැත්තම් ඔබට මතකද දෙරනේ කළුද කොහෙද ගිහිල්ලා මඩ කාලේ බලන් හිටියා සුලිගුණාටුවක් කෙනක ආවේ නැහැ මුන් කියන විදියට මේ කලින් එන්න තියෙන එකක් තියාගෙන අපි වැව්ට හිස් කරා නම් කෝ කන්න වලට වතුර කෝ කුඹුර වලට වතුර වැව් 7-8ක් පුරවන වතුර 3-4 පාරක් මේකෙන් හිස් කරා නම් එක දවසට අවුරුද්ද පුරාම වහින වැස්ස එක දවසට වැහැලා තිබුණා නම්
මේක ව්‍යසනයක් නෙවෙයිද? මේකෙන් දේශපාලන වාසි ගන්න එපා. ඇත්තම කතාව මුන් මේ වෙලාවේදී කරන් හදන්නේ මේ රට ගිනි තියෙන එක මුන්ට මිනිස්සුන්ගේ ළඟට යන්න පුළුවන් එකම ක්‍රමේ අද මේ පාළුවගේ වළම් මිදලා මිනිස්සු අද රෑ නිවුස් එකට මුන්ගේ වොයිස් කට් එක දී ගන්න එක. මුන් අද මුන් මේ කතා කරපු පැය වාගේ වොයිස් කට් 4ට 5ට කඩලා අද යවනොත් අද වෛරල් කරනවා. මුන්ගේ ප්ලෑන් එක ඒක දිලිත් ජයවීර පිටිපැත්තේ ඉඳගෙන අනිත් පැත්තෙන් එක එක ඉඳගෙන අමතක වෙච්ච මතක් වෙච්ච ඔක්කොම කියවන්න දුන්නේ. මුන්ගේ ප්ලෑන් එක ඒක. මේ මොහොතේදී විවසනයෙන් අන්තරටපත් වෙලා මේ විවසනයෙන් පීඩාවටපත් වෙලා ඒ මිනිස්සුන්ට උදව් කරන් ඉන්න සියලුම ජනතාවගෙන් අපි ආදරෙන් ඉල්ලන්නේ මේ මොහොතේදී අධෛර්යමත් වෙන්න එපා. මේ මොහොතේදී තමන්ගේ ශක්තිය වැඩියෙන් අපි අලුත් රටක් සියවසකට පස්සේ අපි බලාපොරොත්තු වෙන වගේ නායකයෙක් අපි පත් කරන් ඉන්නේ. අන්න ඒ මිනිස්සයට මේ වැඩේ කරන්න ඔබගේ ශක්තිය ධෛර්යය හදවතින් ලබා දෙන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ තුච්ච දේශපාලනේ තුච්ච නාකි රැළ මේ තවත් කරන්න හදන්නේ උන්ගේ බල දේශපාලනේ පොරය ඉදිරියට අරන් යන්න. ඉතින් මේ ගැන තව කියන්න අපිට වෙන්නේ අපේ කාලය විනාඩි වෙන එක දැන් අපිට අවශ්‍යයි මිනිසුන්ට උදව් කරන්න. අපි රටක් විදිහට නැගිටින්න ඕන මොහොතක මේ කරන තුච්ච දේශපාලන නවත්තන්න කියලා අපි විපක්ෂයේ දේශපාලඥයන් යා උන්ගේ බත් බලයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින්